ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි ඉතින් වීඩියෝ එකක් දාගන්න පුළුවන් වුණේ. ඉතින් අලුත්ම තක්කයින් ඉවෙන්ට් සෙට් එකක්ම එන්න තියෙනවා මේ මාසේ. ඉතින් ජෝකර් බන්ඩල් ඉවෙන්ට් එකත් ඉතින් මේ මාසේ තමයි එන්න තියෙන්නේ. ඉතින් ඒක කන්ෆර්ම් ඩේට් එකත් එක්කම ඉතින් මේ වීඩියෝ එකේ ඇඩ් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම වීඩියෝ එක දිගටම බලන්න කියලා මතක් කරනවා. අපිව තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් යටින් තියෙන සබස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. අනිවාර්යයෙන්ම ඉතින් අපි වීඩියෝ එකක් දාපුවා ළඟටම ගින්න ගන්න. ඉතින් වැඩි කතාවක් නැතුව අපි යමු අද ගෙන ආපු වීඩියෝ එකට. ඕන ඉතින් මම මුලින්ම අරගෙන අවිලා තියෙන සුපිරි සුපිරි බන්ඩල් එක. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක ඉතින් අපිට කලින් ඉන්දියන් සර්වර් එකට ආවා. ඉතින් අපිට එන්න තියෙන්නේ මෙන්න මේ විදිහේ ඉවෙන්ට් එකකට. මේ බන්ඩල් එක ඉතින් මෙන්න මේ විදිහේ කානිවල් රින් ඉවෙන්ට් එකකට තමයි එන්න තියෙන්නේ. මේකේ මේන් ග්‍රෑන්ඩ් ප්‍රයිස් බන්ඩල් එක විදිහට ඉතින් මෙන්න මේ මේල් බන්ඩල් එක වගේම ෆීමේල් බන්ඩල් එක තමයි ඉතින් ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් මේ මේල් බන්ඩල් එකත් ඉතින් සුපිරියටම ඩිසයින් වෙච්ච මේල් බන්ඩල් එකක් ඉතින් ගොඩ කාලකට පස්සේ ඉතින් සුපිරිම බන්ඩල් එකක් තමයි ඉතින් මේ එන්න තියෙන්නේ. ඉතින් මේක අපිට කලින් ඉතින් ඉන්දියන් සර්වර් එක ඇවිල්ලා තිබ්බා. ඉතින් ඊට පස්සේ තමයි ඉතින් අපිට එන්න අනිවාර්යයෙන් මේක ප්‍රයිම් ලෙවල් 8 ආයට ඉතින් early access හම්බ වෙනවා. ඉතින් මේ 27 වෙනිදාට කලින්. ඉතින් මේක හරියටම එන්නේ ඉතින් මේ මාර්තු මාසේ 27 වෙනිදා පාන්දර 2:00ට. ඉතින් අනිවාර්යයෙන් මේ ටිකෙන් එකක් හරි ගන්නවා නම් ඉතින් අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් මේක ඉමෝට් එකත් ඉතින් ඩිසයින් වෙලා තියෙන්නේ. ඒකත් ඉතින් සුපිරියටම ඩිසයින් වෙච්ච ඉමෝට් එකක්. ඉතින් ඒ වගේම ඉතින් මෙන්න මේ විදිහේ වෝල් ස්කින් එකක් තමයි ඉතින් මෙන්න මේකට ඇඩ් වෙලා තියෙන්නේ. මම ඊළඟට අරගෙන අවිල්ලා තියෙන අලුතින් එන්න තියෙන බන්ඩල් දෙකත් එක්කම ඩිසයින් වෙච්ච සුපිරිම සුපිරි ලොබි ඇනිමේෂන් එකක්. ඉතින් මෙන්න මේ විදිහේ ලොබි ඇනිමේෂන් එකක් තමයි ඉතින් අපිට එන්න තියෙන්නේ. මේ විදිහට තමයි ඉතින් අලුතින්ම ඩිසයින් වෙච්ච ලොබි ඇනිමේෂන් එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ ප්‍රෙඩෙට් වීල් ඉවෙන්ට් එකකට. ඉතින් අනිවාර්යයෙන් මේ ලොබි ඇනිමේෂන් එක ගන්නවා ඉතින් ඩයමන්ඩ් 1600ක් විතර රෙඩි කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඉතින් අඩුවෙන් වදින්නත් ඉඩ තියෙනවා. ඉතින් ලක් එක ගන්නවා ඩයමන්ඩ් වල ලක් එක ගන්නවත් එහෙම ගොඩක් දුරට අඩුවට වදින්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේම ඉතින් මේකත් එක ඩිසයින් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහේ පැරෂූට් ස්කින් එකක් වගේම ඉතින් ග්‍රැනයිට් ස්කින් එක. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක හරියටම මේ මාර්තු මාසේ 29 වෙනිදා පාන්දර 2:00ට ඉතින් එනවා බංග්ලාදේශ, සිංගප්පූරු, යුරෝප්, පාකිස්තාන් සර්වර් වලට. මම ඊළඟ ඉවෙන්ට් එක විදිහට අරගෙන ආවිලා තියෙන අපිට තවත් අලුතින් එන්න තියෙන සුපිරි බන්ඩල් එකක්. ඉතින් මෙන්න මේ විදිහේ බන්ඩල් එකක් තමයි ඉතින් අපිට අලුතින්ම එන්න තියෙන්නේ. මෙන්න මේ විදිහේ ඉතින් ටෝකන් වීල් ඉවෙන්ට් එකකට තමයි මේ බන්ඩල් එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මේකත් එක්ක ඉතින් අපිට පරණ ආපු බන්ඩල් එකක් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. ඉතින් මේක හරියට මාර්තු මාසේ 4 වෙනිදා එනවා ඉතින් අනිවාර්යෙන්ම. ඉතින් මෙන්න මේ විදිහේ වර්ල්ඩ් ස්කින් එකක් වගේම ඉතින් UMP ස්කින් එකකුත් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. මේක ඉතින් VBET ප්ලේස් වලට කලින් ඉතින් මොයිල් බොක්ස් එකට ඇවිල්ලා තිබ්බා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් මේ ඉවෙන්ට් එක ඩිසයින් වෙලා තියෙන්නේ. මම ඊළඟ ඉවෙන්ට් එක විතර අරගෙන ඇවිල්ලා තියෙනවා අපිට ගොඩ දවසකට පස්සේ එන්න තියෙන සුපිරි ස්ක්වාඩ් টপ අප් ඉවෙන්ට් එකක්. ඉතින් මෙන්න මේ විදිහේ ස්ක්වාඩ් টপ අප් ඉවෙන්ට් එකක් තමයි ඉතින් අපිට එන්න තියෙන්නේ. මෙන්න මේ විදිහේ ස්ක්වාඩ් টপ අප් ඉවෙන්ට් එකක් තමයි ඉතින් අපිට එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඉතින් මේක හරියට මාර්තු මාසේ 10 වෙනිදා එනවා ඉතින් හැම සර්වර් එකකටම මෙන්න මේ විදිහේ අයිටම් ටිකක් තමයි ඉතින් මේ ස්ක්වාඩ් টপ අප් ඉවෙන්ට් එකත් එක්ක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ බෑක්පැක් එකක් ඉතින් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා මේ ස්ක්වාඩ් টপ අප් ඉවෙන්ට් එකත් එක්කම. ඒ වගේම ඉතින් මෙන්න මේ විදිහේ ඉතින් වෙක්ටර් එකකට ස්කින් එකක් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. ඉතින් ඒකත් සුපිරම ඩිසයින් වෙලා තියෙන ස්කින් එක. ඉතින් මම ඊළඟ ඉවෙන්ට් එක විතර අරගෙන ඇවිල්ලා තියෙන මේ රාමදාන් ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන අලුත්ම මිස්ට්‍රි ෂොප් ඉවෙන්ට් එක. ඉතින් මෙන්න මේ විදිහේ මිස්ට්‍රි ෂොප් ඉවෙන්ට් එකක් තමයි ඉතින් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන මේ රාමදාන් ඉවෙන්ට් එකත් එක්ක. මෙන්න මේ විදිහේ මිස්ට්‍රි ෂොප් ඉවෙන්ට් එකක් තමයි ඉතින් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන මේ රාමදාන් ඉවෙන්ට් එකට. ඉතින් මේක හරියටම මාර්තු මාසේ 11 වෙනිදා එනවා කියලා දැනට කන්ෆර්ම් වෙලා තියෙනවා. ඉතින් ඒක හරියටම කන්ෆර්ම් කරගන්න බෑ. ඉතින් හරියටම කන්ෆර්ම් ඩේට් එක දැනගත්ත ගමන් අනිවාර්යෙන්ම මම වීඩියෝ එකක් අරගෙන ඉන්නම් ඒක. මෙන්න මේ විදිහේ අයිටම් ටිකක් ඉතින් මෙන්න මේ මිස්ට්‍රි ෂොප් ඉවෙන්ට් එකට ඇඩ් වෙලා තියෙනවා මේ පාර. ඉතින් මේක මේල් ග්‍රෑන්ඩ් ප්‍රයිස් අයිටම් දෙක විදිහට මෙන්න මේ මේල් බන්ඩල් එක වගේම ඉතින් ෆීමේල් බන්ඩල් එක තමයි ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඉතින් සුපිරියටම ඩිසයින් වෙච්ච බන්ඩල් දෙකක් තමයි ඉතින් මේ බන්ඩල් දෙක. ඉතින් අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න කියලා මතක් කරනවා. දැන් ඉඳන් ඉතින් මේකේ අයිටම් ටිකක් ගන්නවා නම් මම ඊළඟ ඉවෙන්ට් එක විදිහට අරගෙන ආවිල්ලා තියෙන ඉතින් ගොඩක් කොල්ල බලාගෙන හිටපු ඉවෙන්ට් එක. මෙන්න මේ විදිහේ ඉවෙන්ට් එකක තමයි මේ ජෝකර් බන්ඩල් සෙට් එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මාත් ඉතින් ගොඩ කාලෙක ඉඳන් බලන් හිටපු ඉවෙන්ට් එකක් තමයි මේ ජෝකර් බන්ඩල් ඉවෙන්ට් එක. ඒ වුණාට ඉතින් පරණ ජෝකර් එක නම් රිටර්න් වෙන්නේ නෑ ආය. මෙන්න මේ විදිහට පරණ ජෝකර් එකෙන් පස්සේ ආපු ජෝකර් බන්ඩල් දෙක තමයි ඉතින් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ.
ඉතින් ඒකත් එක්ක අලුතින්ම ඩිසයින් වෙච්ච බණ්ඩල් එකකුත් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. ඉතින් මේක හරියට මාර්තු මාසේ 13 වෙනිදා එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා හැම සර්වර් එකකටම. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් ටෝකන් වීල් ඉවෙන්ට් එකකට එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා මේ ඉවෙන්ට් එක. ඉතින් අනිවාර්යයෙන්ම දැන් ඉඳන් ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් දැන් යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් තියෙන හින්දා ඒකෙන් ඉතින් ටෝකන් ටිකක් රෙඩි කරලා තියාගන්න කියලා මතක් කරනවා දැන් ඉඳන්ම. ඉතින් මේකෙන් එකක් හරි මේ එක්ස්චේන්ජ් කරලා ගන්න පුළුවන් හින්දා අනිවාර්යයෙන්ම දැන් ඉඳන් ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න කියලා මතක් කරනවා. මම ඊළඟ ඉවෙන්ට් එක විතර අරගෙන ආවිල්ලා තියෙන අලුතින්ම එන්න තියෙන ස්කයි ඩ්‍රයිව් එක. ඉතින් මෙන්න මේ විදිහේ ඉවෙන්ට් එකකට තමයි ස්කයි ඩ්‍රයිව් එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ ප්‍රෙඩට් වීල් ඉවෙන්ට් එකකට තමයි අලුතින්ම එන්න තියෙන මෙන්න මේ ස්කයි ඩ්‍රයිව් එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් සුපිරියර්ම ඩිසයින් වෙච්ච ස්කයි ඩ්‍රයිව් එකක්. මේක හරියට මාර්තු මාසේ 21 වෙනිදා ඉතින් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා හැම සර්වර් එකකටම. ඉතින් දැන් ඉඳන්ම ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න කියලා මතක් කරනවා මේකත් ගන්නවා නම්. අන්තිම ඉවෙන්ට් එක විතර මම අරගෙන අවිල්ලා තියෙන්නේ ඉස්සරහට එන්න තියෙන සුපිරියම් 50 ස්කිල් එක. ඉතින් මෙන්න මේ විදිහේ 50 ස්කිල් එකක් තමයි ඉතින් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ ප්‍රෙඩට් වීල් ඉවෙන්ට් එකකට තමයි අලුතින්ම එන්න තියෙන 50 ස්කිල් එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මේක හරියටම අප්‍රේල් මාසේ 4 වෙනිදා එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. මේකත් එක්ක මෙන්න මේ විදිහේ බෑක්පැක් එකකුත් එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙනවා. ඔය විදිහට තමයි මේ මාස වගේම ඊළඟ මාසේ එන්න තියෙන ඉවෙන්ට් එක එනවා කියලා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේම තවත් ඉවෙන්ට් සෙට් එකක්ම එන්න තියෙනවා මේ මාස වගේම ඊළඟ මාසෙත්. ඒක අනිවාර්යෙන් මම ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් ඒ වගේම ඊළඟ Magic Web Store අප්ඩේට් එකෙන් පස්සේ එන්න තියෙන බණ්ඩල් සෙට් එකත් ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්න අනිවාර්යෙන්ම. ඉතින් ඒකත් ඕන අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම අපිව තාම subscribe කරලා නැත්නම් යටින් තියෙන subscribe button එක press කරලා notification bell icon එක all කරලා තියාගන්න කියලා. ඒ වගේම ඉතින් මගේ description එකේ දාලා තියෙනවා මගේ TikTok channel එකේ link එකත්. ඉතින් ඒකෙන් ගිහිල්ලා TikTok එකට set වෙලා එන්න කියලා මතක් කරනවා අනිවාර්යෙන්ම.